මෙලොව දිවිගමනී විමුක්තිය සොයාගෙන සමුග මහා ප්‍රාඥානන් වූ ගරු ඇලෝසියස් පීරිස් පියතුමානන්ට මගේ උපහාරය උදෑදුරු මහා ගරු ඇලොයි ඔබ මිය ගියදා මිදින නොවේ සමීදුන් පසු පස යනු ඔබ සිත්දී පූජක අභිසෙස් ලැබූ මොහොතේ ඉඳන් නැසුවේ ඔබ කෙලෙසුන් වැඩුවේ මහාගුණ දම් නැනකම් නිති ඒමිය දීමේ නිමාව එළැඹී අදයයි මී මගේ මනස කියයි බලන හැම අතේ ඔබ ලියූ පොත්පත් මේ දෙරණි මින් ලොවේ දස අතේ මාදේ තලවී ඔබේ රුව දිස්වේ ඔබේ හඬ ඇසී දම් කතිකාවල දහමේ ගැඹුරද දිවි මඟ පරතෙර සියල්ලදත් මහා ප්‍රඥයා දිවි සැරී සරලම මිනිසා ඔබ දිවි සැරී සරලම මිනිසා ඔබ දහමේ අරමුණ සටන නොවේ ආගම් අතරද සුහද බවයි සුහද බවින් සාමය පැතුමයි දුගීදන ඔබ දැක්මේ මුලවේ
පදනම විමුක්තියයි අවින් මිදුම නම් විමුක්ති මගවේ සත්‍ය සොයායනු අත් හැරුමයි ඉතුහිමි නිදහස පින්නු මගයි අද ආගම් බේදවලින් හටගන්නා වූ පීඩන තමයි අමානුෂිකතම ගණයේ පීඩන. ලතින් භාෂාවෙන් කියමනක් තියෙනවා කොරුප්සියෝ ඔප්ටිමි පෙස්සිමා කියලා. ඒ කියන්නේ හොඳම දේ කුඩු වුණාම ගඳම දෙයක් වෙනවා. මිනිස් මලකුණ වගේ. ආගම් බේද එවැනි දෙයක්. ඇයි අපි එහෙම කියන්නේ? හැම ආගමක්ම හැඳින්වෙන්නේ විමුක්ති මාර්ගයක් ලෙසටයි. එහෙත් එය විමුක්ති බාධකයකට පරිවර්තන කිරීමේ හැකියාව මිනිස් අප සතුව තිබෙනවා. යහපත් දේ පවා අවභාවිතා කිරීමේ හැකියාව මිනිසාට තියෙනවනේ. මෙන්න මේ ගැටලුව ගැන යාඥාමය මෙනෙහි කිරීමකට ෆ්‍රැන්සිස් පාප්තුමා අපට ආරාධනා කරනවා. එවැනි මෙනෙහි කිරීමකට ප්‍රවේශයක් පමණක් මම දැන් ඔබ වෙත ඉදිරිපත් කරනවා. ආගමක හරයවන විමුක්තිය ගැන පොදු අවබෝධයක් ආගමිකයන් අතර තියෙනවා. බුදු දහම තණ්හා නිරෝධය ලෙස හින්දු ලබ්ධිය වෛරාග්‍යය ලෙස විමුක්තිය හඳුන්වා තිබෙනවා. තණ්හාව හෝ රාගය කියන්නේ සෑමදේම ආත්ම තෘප්තිය සඳහා යොදවා ගන්න ආත්ම කේන්ද්‍රීය ආත්මාර්ථකාමී ප්‍රවණතාවයක්. එයින් මිදීම තමයි ආගමක පරම අරමුණ. ආගමිකයන් ආගමේ එම විමුක්තිදායක හරය නොඅදහන විට තමයි ආගමක් සමාජයට අහිත කෙරවෙන්නේ. ඉතින් කෙසේද පේතුමෙනි ඔබ මියගියා කියා මා නිහඬව ඉන්නේ